ඊළඟට 7 වෙනි ප්‍රශ්නේ බලන්න. 7 වෙනි ප්‍රශ්නේ කියන්නේ t අසමානයි බිඳුව සඳහා x සමානයි ct හා y සමානයි c බෙදීම t මගින් පරාමිතිකව දෙනු ලබන ඍජුකෝණාශ්‍රාකාර බහුවලයට p cp, c බෙදීම p ලක්ෂයේදී වූ ස්පර්ශ රේඛාවේ සමීකරණය කියලා සමීකරණයක් දීලා බව පෙන්වන්නලු. p හිදී මෙම බහුවලයට වූ අභිලම්බ රේඛාව වෙනත් q කියලා ලක්ෂයකදී බහුවලය නැවත හමු වේ. p ගණයේ q සමානයි ඍණ 1 බව පෙන්වන්න. අපි බලමු. එතකොට අපිට කියනවා y සමානයි ct හා x සමානයි ct හා y සමානයි c බෙදීම t මගින් පරාමිතිකව දෙනු ලබන ත්‍රිකෝණාශ්‍රාකාර බහුවලයක්ලු. ඒකට මෙන්න මේ ලක්ෂයේදී උණු ස්පර්ශ රේඛාවේ සමීකරණ. අපි දන්නවා ස්පර්ශ රේඛාවේ සමීකරණය කියලා මෙන්න මේක තමයි බහුවලය කියලා ගත්තොත් මම s කියලා ගන්නම්. මේක l කියලා ගන්නම්. මේක ස්පර්ශ රේඛාව නම් අපිට මෙන්න මේ ලක්ෂයේදී මේ ලක්ෂය අපිට දීලා තියෙනවා p cp, c බෙදීම p කියලා. l වල සමීකරණය තමයි හොයන්නේ. අපි l වල අනුක්‍රමණය හොයමු. අනුක්‍රමණය වම m කියලා ගන්නවා. එතකොට අපිට m ගන්න පුළුවන් මෙන්න මේ ලක්ෂයේදී මෙන්න මේ s කියන බහුවලේ අනුක්‍රමණය ගත්තා නම් හරි. ඒ කියන්නේ ඒ වෙලාවේදී එතනදී මොකක්ද කියන්නේ ඩෙරිවේටිව් අවකලනය ගත්තා නම් හරි. dy බෙදීම dx at t වලදී. එතකොට x සමානයි ct කියලා දීලා තියෙනවා. ct y සමානයි c බෙදීම t. dx බෙදීම dt ගන්නම් මම. dx බෙදීම dt c. dy බෙදීම dt සමාන වෙනවා c වාරයක් ඍණ 1යි t වල ඍණ 1 ඒ කියන්නේ ඍණ c වල c t ඍණ 2 කියලා එනවා. එතකොට අපිට dy බෙදීම dx ගන්න පුළුවන්. dy බෙදීම dt වාරයක් dt බෙදීම dx කියලා. එතකොට dy බෙදීම dx කියන එක අපිට දීලා තියෙනවා. අපි හොයාගත්තා ඍණ c t වල ඍණ 2යි කියලා. මේක වැඩි කරනවා. dt බෙදීම dx කියන්නේ 1 යට dx බෙදීම dt. මේක සමාන වෙනවා ඍණ c t ඍණ 2 වාරයක් 1 යට dx බෙදීම dt කියන්නේ 1 යට c. මේ c ට මේ c කැපෙනවා. එතකොට dy බෙදීම dx එහෙමත් නැත්නම් m කියන එක සමාන වෙනවා ඍණ 1 යට t වර්ගයට. එතකොට අපිට කියන්නේ l වල සමීකරණය හොයන්න කියලානේ. අපි දන්නවා දැන් l වල අනුක්‍රමණය l මත පිටලා තියෙන එක ලක්ෂයකුත් දන්නවා. ඒ නිසා අපි සමීකරණය හොයමු. එතකොට l කියන එකේ සමීකරණය ගන්න පුළුවන් y ඍණ y නෝට් සමානයි m වාරයක් x ඍණ x නෝට් කියන සූත්‍රයට දාලා y ඍණ y නෝට් තමයි c බෙදීම p සමානයි m මෙතන dy බෙදීම dx කියන්නේ සමාන ඍණ 1 යට t වර්ග. එතකොට අපි බලන්න ඕනේ dy බෙදීම dx මොකද්ද මේ ලක්ෂය cp වාරයක් c බෙදීම p කියන ලක්ෂය. එතකොට අපිට අනුක්‍රමණය ගන්න පුළුවන් ඍණ 1 යට මෙතනදී t කියන්නේ t කියන්නේ p නිසා p වර්ග කියලා ගන්න පුළුවන්. p වර්ග ඍණ 1 යට p වර්ග x ඍණ x නෝට් තමයි cp. p වර්ග වලින් ගුණ කරනම් p වර්ග y ඍණ cp සමානයි ඍණ x ධන cp. එතකොට y වර්ග p සමානයි ඍණ x ධන 2යි cp කියලා අන්න ඒකේ උත්තරය එනවා. එහෙම නැත්නම් x ධන y වර්ග
sorry yp වර්ග yp වර්ග සමානයි 2යි cp කියලා. දැන් අපිට කියනවා මෙන්න මේ p හිදී මෙම බහුවලයට වූ අභිලම්බ රේඛාව වෙනත් q නම් මෙන්න මෙහෙම ලක්ෂයකදී බහුවලය නැවත හම වෙනවලු නම් බව පෙන්වන්න කියලා මොකද්ද ප්‍රකාශනයක් තියෙනවා. එතකොට p වලදී l වලට ඇඳපු වක්‍රයට ඇඳපු අභිලම්බය කියන්නේ l වලටත් ලම්බ කරනවා. එතකොට අපිට මේකේ අන්තක්කණ්ඩය මම m කියලා ගත්තා. මේකේ අන්තක්කණ්ඩය m1 කියලා ගත්තොත් මේ දෙක එකිනෙකට ලම්බක නිසා අපි දන්නවා m1 වාරයක් m සමාන වෙනවා ඍණ 1ට. එතකොට අපිට m1 හොයාගන්න පුළුවන් ඍණ 1ට m කියන්නේ අපිට ආවේ ඍණ 1ට p වර්ග. ඍණ 1ට p වර්ග. ඍණ දාන මේ p වර්ග උඩට ගියාම m1 කියලා කියනවා අපිට p වර්ග කියලා. එතකොට අපි දන්නවා ඒ රේඛාව මත තියෙන ලක්ෂ දෙකක් දන්නවා අපි. p තියෙන මේ රේඛාව මත q කියන ලක්ෂයකුත් තියෙනවා. ඒක cq, c බෙදීම q. එතකොට අපිට මේ අභිලම්බයේ සමීකරණය හොයන්නත් පුළුවන් ආකාර දෙකකින් හොයන්න පුළුවන්. ඒකට මම මේ අභිලම්බය n කියලා ගන්නම්. n වල සමීකරණය y ඍණ y0 සමානයි x වාරයක් m1 වාරයක් x ඍණ x0 y ඍණ cp වාරයක් p වර්ග x ඍණ c බෙදීම p cp. මේන් ගන්න පුළුවන් p වලින් ගුණ කරාම yp ඍණ c සමානයි p වර්ග x ඍණ cp ගණය කියලා එනවා. එතකොට දැන් මෙන්න මේ n කියන සරල රේඛාව මත තමයි q කියන ලක්ෂයක් තියෙන්නේ. cq, c බෙදීම q. ඒ නිසා මෙන්න මේ q ලක්ෂයේ ඛණ්ඩාංක වලින් n සමීකරණය තෘප්ත කරන්න ඕනේ. අපි ඒක ආදේශ කරලා බලමු. y කියන්නේ c බෙදීම q p ඍණ c සමානයි p වර්ග x කියන්නේ cq ඍණ cp ගණය. එතකොට අපි q වලින් ගුණ කරමු. cp ඍණ cq සමානයි p වර්ග cq වර්ග ඍණ cp ගණය q කියලා එනවා. මේකෙන් අපි c එළියට ගමු. p ඍණ q සමානයි මෙතනින් ගන්න පුළුවන් c ගන්න පුළුවන් p වර්ගයක් ගන්න පුළුවන් q එකක් ගන්න පුළුවන්. එතකොට c ගියාම p වර්ග සහ q එකක් ගියාම q විතරයි q ඍණ c ගියා p වල වර්ගයක් ගියා q ගියා p ඉතිරි. දැන් මේක දෙපැත්තම එක පැත්තට ගමු අපි. c වාරයක් p ඍණ q ඍණ q ඍණ p මම මේක ඍණ එකත් අතට දාන්නම්. cp වර්ග q p ඍණ q සමානයි 0. එතකොට c සහ p ඍණ q කියන එක එළියට ගන්න පුළුවන්. එක ධන මෙතන මම හිතන්නේ p ගණයක් එනවා. කොහේ හරි වර්ගුණාද අපිට? ඕනේ මෙතන p වලින් වැඩි කරන්නේ. p ගණය එනවා මෙතන p 4ක් එනවා. ඔව්. ගණයකින් වැඩි කරාම 4යි. මෙතන ගණය මෙතන 4යි. 3යි 4යි. එතකොට මෙතන 3යි 4යි. මෙතන අපිට එතකොට p වල 3ක් මෙලියට ගන්න පුළුවන්. p3යි q ධන p3යි q සමානයි 0 කියලා එනවා. එතකොට අපි දන්නා මෙතන c අසමානයි 0 වෙන්න ඕනේ. ගානේ දීලා තියෙනවා ඒක. ඔව් ගානේ දීලා නැහැ. ඒ වගේ c සමානයි 0 වුණොත් මොකද වෙන්නේ බලන්න. එහෙම වුණොත් අපිට ඉස්සෙල්ලම දීලා තියෙන p කියන ලක්ෂය cp, c බෙදීම p නේ. ඒක සමාන වෙනවා 0,0ට. හරිද?
ඊට පස්සේ අපිට Q කියලා තව ලක්ෂයක් දීලා තියෙනවා. CQ, C බෙදීම Q. එතකොට ඒකත් සමාන වෙන්න ඕනේ 0,0. එහෙම වෙන්න බෑනේ. P සහ Q කියන්නේ කැපිටල් P සහ කැපිටල් Q කියන්නේ වෙනස් ලක්ෂ දෙකක්. ඒ නිසා C අසමානයි 0යි. ඊළඟට P සමානයි Q උනොත්, ඒ කියන්නේ P ඍණ Q සමානයි 0 වෙලා P සමානයි Q උනොත් එම P කියන ලක්ෂයයි Q කියන ලක්ෂයයි එකම වෙනවා. ඒත් අපි දන්නවා P සහ Q කියන්නේ වෙනස් ලක්ෂ දෙකක් කියලා. මේක එක දීලා තියෙනවා. ඒ නිසා P ඍණ Q බිඳුවට සමාන වෙන්න බෑ. ඒ නිසා බිඳුවට සමාන වෙන්න ඕනේ 1 ධන P ඝනය Q කියන එක. එතකොට අපිට P ඝනය Q වල කියනවා සමානයි ඍණ 1යි කියලා.